අද අපිත් එක්ක එකතු වෙනවා සුවිශේෂී නානිපැම්කරුවෙක්. අයට පුළුවන් වෙලා තියෙනවා වයිපෝ ඒ වගේම ඕස්ට්‍රේලියන් ගුඩ් ඩිසයින් වගේ ආයතන වලින් විශේෂ අවෝඩ්ස් පවා දිනා ගන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇයගේ නානිපැයුම ගැන සහ ඇය කොහොමද ඒ නානිපැයුම කරේ ඒ වගේම දැනට කොහොමද ඒක සමාජයට දායාද කරමින් ඉන්නේ කියන දේවල් ගැන. සාදරයෙන් පිළිගන්නවා ඩොක්ටර් නදීෂා. අපට පුළුවන් ඔබ ගැන හඳුන්වා දෙන්න. ස්තුතියි මෙත්සාදුන්. බොහොම ස්තුතියි කිලෝමීටර් 1500ක් විතර දුර ගෙවාගෙන ෂැන්ඝයි වල ඉඳන් ෂෙන්ජෙන් වලට ආවට. මගේ නම නදීෂා චන්ද්‍රසේන. එතකොට මම නානිපැම්කරුවෙක්. මම අවුරුදු 20ක් විතර තිස්සේ වැඩ කරන ප්‍රොඩක්ට් එකක් තියෙනවා ස්මාර්ට් ඩ්‍රේන් එක. මම හිතන්නේ මගේ ජීවිතේ අවුරුදු 20කටත් එහා 3-2ක් විතර කාලයක් යොදලා තියෙන එක බිල් කරන්න. මගේ මුළු ඇකඩමික් ජීවිතෙත් ෆෝකස් කරන්නේ ඒක බිල් කිරීම සඳහා. එතකොට මම දැනට ඉන්නේ මගේ නානිපැයුමේ ටෙක්නොලොජි රෙඩිනස් ලෙවල් 6 and 7 අතරේ අපි තව අවුරුදු 2කින් කමර්ෂියලයිසබල් ප්‍රොඩක්ට් එකක් විදියට මේක ලෝකයට බෙදා හරිනවා. දැනට අපි පයිලට් ස්කේල් එකේ දෙවෙනි අදියරේ තමයි ඉන්නේ. ඒක තමයි දැනට මගේ ප්‍රොඩක්ට් එක පවතින තත්ත්වය. ඊළඟ ප්‍රශ්නේ විදියට මම අහන්න කැමතියි ඔබ කොහොමද ඔබගේ මේ ගමනේදී මම දන්නවා නානිපැයුම්කරුවෙක්ට ලේසි දෙයක් නෙවෙයි නානිපැයුමක් වෙළඳපොළට ඒ කියන්නේ ඒක ප්‍රොඩක්ට් එකක් විදියට මහජනතාවට දෙන එක. ඉතින් මේ ගමනේදී ඔබට ලොකු ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න ඇති. ඒ ප්‍රශ්න මොනවද? ඒ වගේ ඒ ප්‍රශ්න වලින් කොහොමද විසඳුමක් හොයාගත්තේ? නානිපැයුමක් කියන්නේ අපි මුලින්ම නානිපැයුමක් කිරීමේදී මම දැන් යමක් ඉන්වෙන්ට් කරනවා කියලා නෙමෙයි ඒක පටන් ගන්නේ. මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම. එතකොට අපි යම් ප්‍රශ්නයක් දකිනවා. ඒක විසඳන්න ඕනේ කොහොමද කියන එකත් එක්ක ඇයි මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතුව කියන එක තමයි දිගට ඇනලයිස් කරන්න. ඒ කියන්නේ මම ඇකඩමිකලි මේක හිතන්න පටන් ගත්තට පස්සේ දැන් මම විසඳන්න යන ප්‍රශ්නය වෙලා තිබ්බේ නගරයේ ඇතිගෙන නාගරික ගං වතුර. ඒක දැන් මේ දවස්වල අධික වර්ෂාපතන නිසා ගංගා පිටාර ගැලීම නිසා ඇතිවන රිවරයින් ෆ්ලඩ් එක නෙමෙයි. මම කතා කරන්නේ පොඩි වැස්සකදී නගර යටවීම, නගරවල පාරවල් යටවීම, කානු ඉතිරීම සම්බන්ධයෙන් ඇතිවෙන නාගරික ගං වතුර කියන තත්ත්වය. එතකොට ඒක අපි මේ දැන් මේ වර්තමානයේ ලංකාව කොළඹ ප්‍රදේශය සහ අනිත් අප්ස්ට්‍රීම් ඒරියාස් අත්විඳින රිවරයින් ෆ්ලඩ් එක නෙමෙයි. නාගරික ගං වතුර කියන ප්‍රශ්නය ගැන දිහා බැලුවම මම මගේ බැචලර්ස් විදියට ඉගෙන ගන්නේ ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් විෂය. ඊට පස්සේ මම මාස්ටර්ස් කරනවා ඉන්ටිග්‍රේටඩ් වෝටර් රිසෝසස් මැනේජ්මන්ට්. ඉතින් ওই දෙකත් එක්ක ඇකඩමිකලි මේ ප්‍රශ්නේ විග්‍රහ කරන්න ගියාම ප්‍රශ්නයට හේතුව හොයාගන්නම මෙත්සඳුන් සැහෙන කාලයක් යනවා. ඇයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ? මොකද්ද හේතුව? එතකොට යම් මේ වගේ ප්‍රශ්නයක් මේ මිනිස්සු සහ පරිසරය එක්ක ගැටිලා ඇති වෙන ප්‍රශ්නයක් නේ. එතකොට ඒකට තනි හේතුවක් නෙමෙයි. හේතු විශාල ගණනක් තියෙන්න පුළුවන්. අන්නේ හේතු විශාල ගණනෙන් වැඩිම බලපාන හේතුව හෝ හේතු කිහිපය මොනවද කියලා අයිඩෙන්ටිෆයි කරගෙන ඊට පස්සේ තමයි අපි සොලියුෂන් එකක් බිල්ඩ් කරන්නේ. මම ඊට පස්සේ නානිපැයුම්කරුවන්ගෙන් දකින දෙයක් තමයි ඔවුන් බිල්ඩ් කරන්නේ සොලියුෂන් එක මුලින්ම. ඊට පස්සේ සොලියුෂන් එකට හරියන ප්‍රශ්නයක් සොයාගෙන යනවා. එතකොට මම ඒ අන්තයේ නැහැ. මම හිතනවා ඒක අසාර්ථකයි කියලා. සොලියුෂන් එක බිල්ඩ් කරලා ඒකට ගැලපෙන ප්‍රශ්නය සොයාගෙන යෑම. මම ඉන්නේ අනිත් අන්තයේ. මම අවුරුදු 10කට වඩා කාලයක් ඇකඩමිකලි කැප කරනවා මොකද්ද ප්‍රශ්නේ කියලා හොයාගන්න. මම ඊට පස්සේ ඒකට මට උදව් කරගන්න විශාල කණ්ඩායමකුත් හදා ගන්නවා. ඉන්ටර්ඩිසිප්ලිනරි ඒරියාස්. මම ඒ වෙනකොට උපයාගෙන තිබ්බ මගේ සුළු ඇකඩමික දැනීමෙන් මේක විසඳන්න හෝ මේක විග්‍රහ කරන්න බෑ. එතකොට මම යනවා මැතමැටික්ස් සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක් ළඟට, ඩොක්ටර් අනුරාධ මහසිංහ ළඟට. ඊට පස්සේ මම යනවා IoT එක්ස්පර්ට් කෙනෙක් ළඟට, ඉංජිනේර් සහන් චතුරංග ළඟට. ඊට පස්සේ මම මේක සමාජ විද්‍යාත්මකව විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක් ළඟට යනවා. මට මගේ ටීම් එකට එකතු වෙනවා මදුෂ නමදුර. එයා ප්‍රොඩක්ට් ඩිසයින් සම්බන්ධව ස්පෙෂලිස්ට් කෙනෙක්. ඒ විදිහට අර ඉන්ටර්ඩිසිප්ලිනරි ටීම් එකක් එක්ක එකතු වෙලා ප්‍රශ්නය අවබෝධ කර ගැනීම සහ සොලියුෂන් එක බිල්ඩ් කිරීම පටන් ගන්නේ
පසු කාලීනව දැන් මගේ සොලියුෂන් එක බිල් කරද්දි මට එකතු වෙන ටීම් එකේ ඉන්නවා සුජීව කොකාවල එයා කම්පියුටර් එන්ජිනියර් කෙනෙක්. ඒ අරෙන්න දර්ශන විමුක්ති ජනක ප්‍රසන්න කුරුපේ ඒගොල්ලෝ ඩ්‍රාෆ්ට්මන්ෂිප් විෂය එක්ස්පර්ට්ස්ලා. ඩොක්ටර් රන්සිරිමල් ෆර්නැන්ඩු කියන්නේ ඇනලිටිකල් කෙමිස්ට් කෙනෙක්. එතකොට එයාගේ දැනුම සහ එයා විශේෂයෙන් හයිඩ්‍රොලොජි කියන විෂය කියවනවා සුජීව කොකාවලත් එක්ක මේ ප්‍රශ්නයට හේතුව හොයන්න. මුලින්ම ප්‍රශ්නය අවබෝධ කරගන්න එක මම හිතන්නේ ප්‍රශ්නය අවබෝධ කර ගැනීම තමයි නවනි පැවුමක තියෙන වැදගත් කොටස කියලා මම හිතන්නේ. ඊට පස්සේ තමයි අපි සොලියුෂන් බිල්ඩින් වලට යමු වෙන්නේ. සොලියුෂන් එක බිල් කරාට පස්සේ ඒක ලැබ් සොලියුෂන් එකක්. ඒක අපි ටෙස්ට් කරන්නේ මුලින්ම ලැබ් එකේ. එතකොට ඒ ලැබ් එකේ බිල් කරපු සොලියුෂන් එක අපි පේටන්ට් එකක් ඇප්ලයි කරලා පේටන්ට් එක කමර්ෂියලයිස් කිරීම හෝ අර බිල් කරපු සොලියුෂන් එක සමාජයේ ඇත්තටම ඉම්ප්ලිමන්ට් කරන්න නම් අන්න එතන තමයි චැලෙන්ජ් එක. ඒ දෙක අතර විශාල දුරක් තියෙනවා. මෙත් සඳුන් සමහර විට අපිට ඒ ගමන යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකෝ බිල් කරපු සොලියුෂන් එක ග්‍රවුන්ඩ් එකේ ගෙනල්ලා ඉම්ප්ලිමන්ට් කරන එක ලොකු චැලෙන්ජ් එකක්. අර සොලියුෂන් එක නෙමෙයි. ඒ කියන්නේ ඒ කියලා ප්‍රොඩක්ට් එකක් හැදුවා නම් ඒකේ අපසරිය මෙච්චරයි නම් ඒ කියන ප්‍රොඩක්ට් එක අපිට as it is ගෙනල්ලා ග්‍රවුන්ඩ් එකේ දාන්න බෑ. මොකෝ අපි මිනිස්සුන්ට මේක හදන්නේ සහ තියෙන භෞතික වටපිටාවට. එතකොට ලැබ් එකේ හදපු සොලියුෂන් එක මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් භෞතික වටපිටාව පරිසරය වෙනස් වෙන විදිය ඒ හැම දෙයක්ම එක්ක අපිට අදාළ ලොකේෂන් එකට ලොකේෂන් ස්පෙસિෆික් සොලියුෂන්ස් විදියට තමයි බිල් කරන්න සිද්ධ වෙන්නේ. දැනට අලුතෙන් හදන ප්‍රොඩක්ට්ස් කමර්ෂලයිසේෂන් හෝ ඉම්පලිමෙන්ටේෂන් වලදි ෆෙල් වෙන්නේ හදන ප්‍රොඩක්ට් එක as it is ඒගොල්ලෝ ගෙනල්ලා ගහනවා භූමිය. ඒක එහෙම කරන්න බෑ. ඒක භූමියේ ඒ විදිහට වැඩ කරන්න එක්කෝ ඒක කොස්ට් එක අතින් වැඩි. ඒකේ මේන්ටෙනන්ස් පිළිබඳ ප්‍රශ්න එනවා. විශාල මුදලක් පිරිවැයක් යනවා මේන්ටේන් කරන්න. එහෙම නැත්නම් මිනිස්සුන්ට මේ සිස්ටම් එක එක්ක වැඩ කරන්න අමාරුයි. ඒක කම්ප්ලෙක්ස් වැඩි. එතකොට අපි මේ හැම දෙයක්ම අවබෝධ කරගෙන තමයි යන්නේ. හැබැයි එක තැනක් තියෙනවා අපිට පර්ෆෙක්ට් සිස්ටම්ස් පර්ෆෙක්ට් ප්‍රොඩක්ට්ස් හදන්න බෑ. දැන් ඔයාගේ කැමැත්ත තියෙන ප්‍රොඩක්ට් ඩිසයින් වලට මම දන්නවා පර්ෆෙක්ට් ඩිසයින්ස් කියලා දෙයක් නෑ මෙත් සඳහන්. එතකොට අපි ඩිසයින් බිල්ඩින් වලදී ප්‍රොඩක්ට් ඩිවෙලොප්මන්ට් වලදී එක මොහොතක් කියනවා අපි සැටිස්ෆයි වෙන්න ඕන දැනට තියෙන ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන්. අන්න ඒ ලෙවල් එක අපි දැනගන්න ඕන. ඊට පස්සේ අපි ඒක ඉම්ප්ලිමන්ටේෂන් වලට ගෙනියන්න ඕන. නැත්තම් මේක මේ විදියට හැදුවොත් මේකේ ප්‍රශ්නයක් වෙයි, මේ විදියට හැදුවොත් තව ප්‍රශ්නයක් වෙයි කියලා කියන්නේ අපිට සර්ව සම්පූර්ණ ප්‍රොඩක්ට් එක බිල් කරන්න බෑ මේ ක්‍රියාවලියේදී. ඒ විදියට ප්‍රොඩක්ට් එක බිල් කරනවා නම් ඒක අර ජෙනරේෂන්ස් කිහිපයක් යනවා. ඒකට අවුරුදු 30 40ක් යනවා රෙක්ටිෆයි කරන්න. අපි සැටිස්ෆයි වෙන මොහොතක් එනවා මෙන්න මෙතනදී අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක ගිහිල්ලා ග්‍රවුන්ඩ් ඉම්ප්ලිමන්ටේෂන් වලට දෙන්න සහ කමර්ෂලයිස් කරන්න කියලා. එතකොට මම මගේ ගමනේ අවුරුදු 13ක් විතර වැය කරලා විවිධාකාරයේ ප්‍රොටෝටයිප් සහ ග්‍රවුන්ඩ් ඉම්ප්ලිමන්ටේෂන් මොඩල්ස් ගැන හිතලා මගේ ටීම් එකත් එක්ක බිල්ඩ් කරලා තමයි දැන් මේ අවස්ථාවට ඇවිල්ලා ඉන්නේ. හරි අපි දැන් තමයි ෆීල්ඩ් ඉම්ප්ලිමන්ටේෂන් පටන් ගන්න කියලා. අනේ ඒ තන අඳුර ගන්න ඕන. ඊට පස්සේ ඒකත් එකනේ ඒ වගේම අපි අවංක වෙන්න ඕනේ. ඒකත් එක්ක එන මේක ෆේල් වෙන්න පුළුවන්. ඒකත් එක්ක එන ඉම්පැක්ට් එක හරියට අඳුර ගන්න. ඒක හරියට මිනිස්සුන්ට කමියුනිකේට් කරන්න. ඉතින් අපිට මේක හංගන්න බෑ. මේකේ තියෙන නරක ඉම්පැක්ට් එක. මේක ෆේල් වුණොත් අපි ඒක බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. ඔයාට මතකද එලිසබෙත් හෝම්ස් සහ තෙරනෝස් කම්පැනි එක සිලිකන් වැලි බේස්ඩ්. එතකොට ඒ තෙරනෝස් කම්පැනි එකෙන් ලොකු ස්කෑම් එකක් වුණා. එලිසබෙත් හෝම්ස් ඊටාම දක්ෂ ඉන්වෙන්ටර් කෙනෙක් විදියට ලෝකේ අඳුරගත්තා. ඊට පස්සේ යාගේ ඉන්වෙන්ෂන් එක විසින් මිනිස්සුන්ව රවට්ටනවා කියලා ඊට අවුරුදු 5කට පස්සේ අවබෝධ කරගෙන දැන් එලිසබෙත් හෝම්ස් ඉන්නේ සිරගත වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ. එතකොට එයා 2015 දී සිලිකොන් වැලි බේස් බොහොම දක්ෂ ව්‍යවසායකෙක් සහ ඉන්වෙන්ටර් කෙනෙක්, සයන්ටිස්ට් කෙනෙක්. අපි මේ එලිසබෙත් හෝම්ස්ගේ ජීවන රටාව සහ යාගේ ගමන එක ගත්තම අවංක වීමක් තියෙනවා ඉන්වෙන්ටර් කෙනෙකුට සහ ප්‍රොඩක්ට් ඩිසයින් කෙනෙකුට සහ එළියෙන් එන
කොන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් ඇඩ්‍රස් කිරීම එකත් බොහොම අමාරු වැඩක්. අපි මිනිස්සුනේ. එතකොට අපි බොහොම පැෂනේට්ලි හදන දෙයකට එළියෙන් විරුද්ධ මතයක් ගොඩනැගිදී අපි හැමතිස්සෙම පසුබානවා ඒකට උත්තරේ දෙන්න. හැබැයි ඒකට දෙන උත්තරේ නිසා ඔයාට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් වේවි. ඒක හරියට ඇඩ්‍රස් කරනවා නම් මම කියන්නේ ඒ හැම දෙයකම එකතුවක් තමයි නවනි පැම්කරුවා කියන්නේ. ඒක ලිමිට්ස් අඳුරගෙන අවංක වෙලා යා යුතු ගමනක්. ඉතාමත්ම පැහැදිලි උත්තරයක්. මොකද එතනදී කතා කරා ඇයගේ අත්දැකීම්, ඒ වගේම සමාජයෙන් එල්ල වෙන චෝදනා, ඒ වගේ දේවල් වලට කොහොමද අපි රියැක්ට් කරන්න ඕන, ඒ වගේම වෙනත් උදාහරණ. ඒ වගේම මම ඊළඟ ප්‍රශ්නය අහන්න කැමතියි. ඔබ බුද්ධිමය දේපල ගැන එතන සඳහන් කරපු හින්දා ඒ වගේම අපේ channel එකේ ගොඩක් වෙලාවට බුද්ධිමය දේපල සම්බන්ධව ශ්‍රී ලංකාවේ ජනතාව එඩියුකේට් කරන්න හදනවා. ඒ වගේම මේ නවනිපෑම් සම්බන්ධව තියෙන knowledge gap එක fill කරන්න හදනවා. ඉතින් ඔබට ඔබගේ නිර්මාණයට බුද්ධිමය දේපල කොයි විදිහටද බලපෑවේ? මම මගේ ටීම් එකත් එක්ක ප්‍රොඩක්ට් එක බිල් කරලා ඉවර වෙද්දී ඒක මගේ ආචාර්ය උපාධි පරීක්ෂණයක් වුණා. එතකොට ආචාර්ය උපාධියේ දෙවැනි වසරේ පටන් ගනිද්දී මම ප්‍රොඩක්ට් ඩිසයින් එක හදලා ඉවරයි. ඊට පස්සේ අපේ විශ්වවිද්‍යාලය මැලේසියාවේ යුනිවර්සිටි ටෙක්නොලොජි පෙට්‍රොනාස් එකෙන් බොහොම කැමැත්තෙන් අපිව යොමු කරා බුද්ධිමය දේපල වලට ඇප්ලයි කරන්න කියලා IP ප්‍රොටෙක්ෂන් පේටන්ට් එකකට. 2017 අවුරුද්දේ මම මගේ ආචාර්ය උපාධිය ඉවර වෙලා ලංකාවට ඇවිල්ලා ආයේ මගේ ටීම් එක රීකනෙක්ට් වෙලා අපේ පේටන්ට් ඇප්ලිකේෂන් එකට ගියා. 2019 තමයි 2018 අන්තිම සහ 2019 අවුරුද්ද අපි යොමු කරා ඇප්ලිකේෂන් එක ලියන්න. ඊට අවුරුදු එකහමාරක් විතර මමත් ආචාර්ය රන්සිරිමල් ෆර්නෑන්ඩුත් සුජීව කොකාවලත් අපි තුන්දෙනා මූලික වෙලා මේ ඇප්ලිකේෂන් එක ලියලා 2019 අග වෙද්දි සබ්මිට් කරා බුද්ධිමය දේපල කාර්යාංශයට ලංකාවේ. එතකොට එතනදී මට විශේෂයෙන් සඳහන් කරන්න ඕන බුද්ධිමය දේපල කාර්යාංශයට මේක සබ්මිට් කරාට පස්සේ පේටන්ට් රිවිව් එකේදී අපිට ප්‍රශ්න 39ක් කෙවලා තිබ්බා පේටන්ට් එක්සැමිනර්. ඒ ප්‍රශ්න 39 විසින් මම කිව්වේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් වලින් හරියට ඇඩ්‍රස් කිරීමෙන් ඔබට ඊළඟ ලෙවල් එකට යන්න පුළුවන් කියලා. අපේ ඩිසයින් එකේ ඊළඟ ලෙවල් එකට ගියේ ඇත්තට මේ ප්‍රශ්න මට මතක විදිහට ප්‍රශ්න 39ක් ඒ ප්‍රශ්න 39 නිසා අපිට ඒකට උත්තර දෙන්න යම්කිසි කාලයක් ලබා දීලා තිබ්බා. සහ අපි ගෲප් එකක් විදියට මට මතකයි මමත් ඩොක්ටර් අන්සිරිමල් සහ සුජීව කොකාවල Google Doc එකක් අරගෙන දිනපතා සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීලා අපේ ප්‍රොඩක්ට් එක ඊළඟ ලෙවල් එකට, කියන්නේ ඊළඟ රෙඩිනස් ලෙවල් එකට ගියේ එතනදී. එතකොට ඉතාම වැදගත් වුණා බුද්ධිමය දේපලක් විදියට ඒක රෙජිස්ටර් කරන්න කලින් වෙන ඇනලයිසේෂන් සහ ස්ක්‍රූටිනිටි ප්‍රොසීඩියර් එක. ඉතින් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා බුද්ධිමය දේපල කාර්යාංශයට, පේටන්ට් එක්සැමිනර්ස්ලාට සහ සියලු කාර්ය මණ්ඩලයට. එයාලා හරිම හෙල්ප්ෆුල් සහ එයාලා හරි නොලෙජබල් පිරිසක්. මම හිතන්නේ ගොඩ දෙනෙක් එයාලාගෙන් ගත යුතු සේවාව ලබා ගන්නේ නැහැ. එයාලා හරි ඕපන්. එයාලා සැදී පැහැදී සිටිනවා සමාජයට තමන්ගේ සේවය ලබා ගන්න. 2022 දී තමයි පේටන්ට් බලපත්‍රය ලැබෙන්නේ. 2022 වෙද්දී මම ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා, ඒකටත් හේතුව මේ නව නිපැයුමමයි මට ලැබිච්ච වීසා එක සහ ඒ අවස්ථාවන්ට. එතකොට වයිපෝ ග්ලෝබල් අවෝඩ් එකට අපි සුදුසුකම් ලබන්නේ අපි බුද්ධිමය දේපලක් මත පදනම් කරගත්තු කොමර්ෂලයිසේෂන් ප්‍රොඩක්ට් එකක් අපිට තිබීම. එතකොට බුද්ධිමය දේපල කියන එක අවස්ථා කීපයකදී වැදගත් වෙනවා. එකක් මගේ ප්‍රොඩක්ට් එක රෙකග්නයිස් කර ගැනීම, මගේ ප්‍රොඩක්ට් එකේ කොමර්ෂලයිසේෂන් ස්ටේජ් එක සහ ඒකේ ඩෙවලොප්මන්ට් ස්ටේජ් එක. ඒ තුනටම බුද්ධිමය දේපල සම්බන්ධ කාර්යාවලිය මට වැදගත් වුණා. ඔබගේ නවනිපැයුමේ තියෙන රෙකග්නිෂන් එක ගැන කතා කරපු හින්දා මට ඊළඟ ප්‍රශ්නය ගොඩනගන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. ඔබට ගොඩක් සුවිශේෂී ආයතන මගින් අවෝඩ්ස් හම්බෙලා තියෙනවා. උදාහරණයක් විදිහට වයිපෝ එකෙන් සහ ඕස්ට්‍රේලියන් ගුඩ් ඩිසයින් ඉන්ස්ටිටියුට් එකෙන්. ඉතින් මේ වගේ ආයතන වලින් ඔබගේ නිර්මාණයකට එහෙම නැත්නම් වෙන කෙනෙකුගේ නිර්මාණයකට හම්බෙන රෙකග්නිෂන් එක කොච්චර දුරට බලපානවද ඔබගේ සාර්ථකත්වයට?
ඕනම අපි නවනි පැවමකට මේක යොමුකරත් ඕනම නවනි පැවමකට සම්මාන ලැබීම සහ සුවිශේෂී ආයතන විසින් මේක රෙකග්නයිස් කිරීමේ වැදගත්කමක් තියෙනවා. අංක 1 ලෝකය දැනගන්නවා අලුතෙන් නෙට්වර්ක් එකක් හැදෙනවා කමර්ෂලයිසේෂන් වලට යනවා නම් ඒක ඉතාම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපි වයිපෝ ග්ලෝබල් අවෝඩ් එක දිනුවාට පස්සේ අපිට වයිපෝ ආයතනය විසින් විශේෂ මෙන්ටර්ෂිප් එකක් ප්‍රෝග්‍රෑම් එකක් පවත්වනවා. ඒගොල්ලෝ මේ මෙන්ටර්ෂිප් එකට පේ කරනවා. ඒ මෙන්ටර්ෂිප් එක හරහා අපිට යුරෝපීය රටවල් 3ක පයිලට් ස්ථානගත කරන්නත් ඒ වගේම යුරෝපීය විශ්වවිද්‍යාලයක් එක්ක මේක ඉදිරි පර්යේෂණ කටයුතු කරන්නත් එයාලගේ සැලස්මක් තියෙනවා. අපි දැනටම බබල් ස්මාර්ට් සිටිස් එක්ක මෙන්ටරින් ප්‍රෝග්‍රෑම් එක පවත්වාගෙන යනවා. එතකොට අවස්ථාවන් ලැබීම සහ නෙට්වර්කින් කියන්නේ නවනි පැවුම්කරුවෙකුට ලැබිය යුතු සුවිශේෂී දේවල්. නමුත් නවනි පැවුම භූමියේ නිසා හැමතිස්සෙම රැඳෙන්න ඕන මිනිස්සු විසින් ඒක ඇක්සෙප්ට් කළ යුතුයි. ඒක අදාළ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සිස්ටම් එකට ගැලපෙන දෙයක් විය යුතුයි. අන්න එතනදී මොන අවෝඩ් එක ලැබුණත් ඔයාගේ සිස්ටම් එක අදාළ පද්ධතියට හරියන්නේ නැත්නම් මිනිස්සු විසින් ඇක්සෙප්ට් නොකරනවා නම් ඒක අතිශය ලොකු වියදමක් දරලා නඩත්තු කළ යුතු එකක් නම් එතකොට අපි ෆේල් බව අපි සිහිය තබා ගන්න ඕන. මගේ ඊළඟ ප්‍රශ්නය තමයි දැන් ලංකාව වගේ රටක් ගත්තාම අපේ ඇත්තටම එඩියුකේෂන් සිස්ටම් එක තාම ඩිවලොප් වෙමින් පවතිනවා. ඉතින් මේකෙදී අපි නවනි පැම් ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන්න නම් අපේ අධ්‍යාපන ශාස්ත්‍රය කොයි විදිහටද දියුණු වෙන්න ඕන? ඔබ දකින විදිහට. මම ලංකාවේ අධ්‍යාපනය තුළින් ආපු කෙනෙක් නිසා මම ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට කැමති. අපේ ෆ්‍රී එඩියුකේෂන් සිස්ටම් එක තමයි අපේ තියෙන ලොකු ශක්තිය. එතකොට ඒක මේ ලෙස නවනි පැම් කරුවෙකුට ඕනෑ විදියට වෙනස් විය යුතුයි කියලා නැහැ. නමුත් මට තේරෙන්නේ ඒ එඩියුකේෂන් සිස්ටම් එකේ තියෙන සියලු හොඳ කරුණු නවනි පැම් කරුවෙකුට පුළුවන් තමන්ගේ වර්ධනය සඳහා යොදා ගන්න. කියන්නේ ඒක තියෙන්නේ අපේ අතේ. සිස්ටම් එක තුලින් මෙන්න අපි මෙහෙම අවස්ථාවන් ගොඩනගලා තියෙනවා නෙමෙයි. සිස්ටම් එකක් පවතිනවා. හොඳ සිස්ටම් එක පර්ෆෙක්ට් සිස්ටම් නෑනේ අපේ සිස්ටම් එකේ. විවිධ දුර්වලතා තියෙනවා. නමුත් අපේ රට විශාල වියදමක් දරලා නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගෙන යනවා. එතකොට අන්න ඒ පවත්වාගෙන යන ක්‍රමය නිසා අපිට පුළුවන් ඒක යුටිලයිස් කරන්න. අපි ඉන්ඩිවිජුවල්ස්ලා විදියට හෝ අපි ගෲප් එකක් විදියට හෝ අපි විශ්වවිද්‍යාල පද්ධතියක් විදියට හෝ අපිට පුළුවන් වෙන්න ඕන ඒ සිස්ටම් එකට තව ශක්තියක් වෙන්න. මම හිතන්නේ විදියට. අතට මේක හොඳ දැක්මක්. ඉතින් මගේ අන්තිම ප්‍රශ්නය විදියට දැන් මේක බලන නවනි පැම් කරුවන් එහෙම නැත්නම් නවනි පැම් කරුවෙක් වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? නවනි පැම් කරුවෙකුට දෙන්න පුළුවන් උපදෙස් කියන්නේ මට එහෙම විශේෂයෙන් දෙයක් එහෙම ඔළුවට එන්නේ නැහැ. නමුත් අර තමන් යමකට පැෂනේට් නම් තමන් ඒක කරන්න. ඒ වගේම තමන් අවංක වෙන්න ඕනේ තමන් කරන දෙයට. තමන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ ගැන සමාජය විසින් ප්‍රශ්න කරනකොට ඒකට උත්තර දෙන්න. සහ තමන්ට පුළුවන් වෙන්න ඕනේ වැදගත්ම දේ තමන් ෆේල් වෙනවා නම් ඒක ඇක්සෙප්ට් කරන්න. සහ ඒ පිළිබඳව බොහොම ට්‍රාන්ස්පේරන්ට් විදියට ඒක ලෝකයට දන්වන්න. ඒ වගේම ෆේල් වෙන්නේ කොතනද? ඒ ෆේලින් පොයින්ට් එක රෙක්ටිෆයි කරන්නත් තමන්ට හැකියාවක් තියෙන්න ඕනේ. අතරම බොහොමත් ස්තුතියි ඩොක්ටර් නතීෂා අද අපිත් එක්ක එකතු වෙලා ඔබගේ නවනි පැම් ජීවිතයේ තියෙන අත්දැකීම් අභියෝග එතකොට ඔබ හිතන පතන විදිය ගැන අපේ ඔඩියන්ස් එකත් එක්ක ෂෙයා කරගත්තට ඔබේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. ඒ වගේම ඔබගේ ගමනට දායක වෙන්න එහෙම නැත්නම් ඔබගෙන් උපදෙසක් ගන්න කෙනෙක්ට ඔබ සම්බන්ධ කරගන්න ඕන නම් මොකක් හරි විදියක් තියනවද? ඒක අපේ වෙබ්සයිට් එක හරහා පුළුවන් smartdrain.network එහෙම නැත්නම් මගේ පර්සනල් වෙබ්සයිට් එක තියෙනවා nadisha.chandrasena.com. ඒ දෙක හරහා contact form එක through අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. Thank you Dr. Nadisha. බොහොම ස්තුතියි.